වැලිසර මහභාගයේ නිව් ජෙනුයින් මෝටර්ස් ආයතනය. අපේ ආයතන විසින් තමයි මේ ප්‍රදේශයේ වැලිසර ප්‍රදේශයේ යතුරු පැදි අමතර කොටස් සහ සේවා නියෝජිතවරයෙක් දරන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ 20 දෙනකින් සමමිත සේවා මණ්ඩලයක් ඉන්නවා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ පුහුණුවලත් ඊටාම දක්ෂ කාර්මික ශිල්පීන් ඉන්න ආයතනයක්. ඒ පුහුණුවත් එක්ක පාරිභෝගිකයන්ට ඉහළම ගුණාත්මක සේවාවක් ලබා දීම තමයි අපේ එකම පරමාර්ථය. දැනට භාවිතා වෙන හොඳම ටූල්ස් තමයි අපේ ආයතන විසින් පාවිච්චි කරන්නේ. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අපිට මහා විශාල සහයෝගයක් ලබා දෙනවා මේ ආයතනය පවත්වා ගැනීම සඳහා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ලිපැංචා ලාංඡනයේ සහිත අමතර කොටස් තමයි අපි පාවිච්චි කරන්නේ. එන්ජින් ඔයිල් ගත්තොත් බජාජ් එන්ජින් ඔයිල් ඉතාත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ එන්ජින් ඔයිල් එකක්. මධ්‍යම පෙරේද අධිකාරී බලපත්‍ර අරගෙන එතකොට මේකේ සම්පූර්ණම ක්‍රියාවලිය සිදු වෙන්නේ නිත්‍යානුකූල විදියට තමයි අපි කරන්නේ. දිනකට යතුරු පැදි සේවාවන් සර්විස් ගත්තොත් 25ක් 30ක් අතර ප්‍රමාණයක් අපි සිදු කරනවා. මොකද හැම යතුරු පැදියකටම හරි විදියට නිසියාකාර සර්විස් එකක් ලබා දීම තමයි අපේ එකම අරමුණ. අපේ එන පාරිභෝගිකයන්ට අපි ඇත්තටම පළවෙනියටම අපි ජොබ් කාඩ් එකක් දානවා. දාලා එයාගේ තියෙන සම්පූර්ණම තියෙන ලෙඩ සම්බන්ධව ඒ ටිකේ අපි රිපෝට් එකක් අරගෙන ඊට පස්සේ අපි වොෂ් එකට දාලා ඊට පස්සේ අපි නැවත අපේ වර්ක් බයි එකට දාලා මැකැනික්ලා වෙනම අපේ තියෙනවා. ඒ කියන්නේ සර්විස් එක සම්පූර්ණම හොදන තැනක් වෙනම තියෙනවා. ඊට පස්සේ අපේ වර්ක් බයි එකක් තියෙනවා. ඒතර අපි එතනින් ඉවර වෙලා අපි නැවත පොලිෂ් කරනවා. බයික් එක පොලිෂ් කරලා ඒ ටික ඉවර කරලා තමයි අන්තිමට අපි වැක්ස් එකක් කරලා තමයි අපි පාරිභෝගිකයන්ට බයික් එක බාර දෙන්නේ. එතන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම වෙන්න ඇති මම හිතන්නේ පළවෙනියටම ERP සිස්ටම් එකක් දුවන්නේ. මම හිතන්නේ මේ සිස්ටම් එක දුවන එකෙන් ලොකු වාසියක් තියෙනවා. ඒ කියන්නේ ඕනම තැනක ස්පෙයා පාර්ට් එකක් කොතන තියෙන්නේ ඒක පාරිභෝගිකයට අපිට කියන්න පුළුවන් කොතනද ලබා ගන්න පුළුවන් කියන එක. මම හිතන්නේ ඒකෙන් ගොඩාක් කස්ටමර්ට වාසියක් තියෙනවා. එතකොට අපිට වාසියක් තියෙනවා. අපි වගේ සර්විස් ඩීලර්ස්ලට ඒක කරගෙන යන්න ගොඩාක් වාසියක් තියෙනවා. Hey everyone, I'm just here to share my experience about working with Genuine Motors. As you know, I've been with them since 2019. So up until now, like I have my second NS200 now, which is the latest one. So no matter where I am, whatever I do, if it is anything to do with my bike mechanic, like any changes, any mechanical modifications or whatever it is, I run all the way here irrespective of where I am because I trust their service. Let it be their staff, let it be their hospitality, let it be the waiting area, the other additional little services. Like you can see the waiting area here, you can see everything around. All you see is like pure benefits for the customers. And even the manpower, like they have an extended variety of manpower who are specialized in each and every department. If it's the engine, you have one guy who is specialized in engine. You got something with the mechanical running repairs, you got a guy specialized in running repairs. So it's not every Tom, Dick and Harry dealing with everything, but there is a specialized person who looks into each respective department of whatever mechanical failures your vehicle has. After sales service, the interaction which they have with the customers, it's very personalized. It's not, come today, go tomorrow. You don't experience that kind of service because they look to build a rapport with the customers to ensure it carries the brand of themselves and also carries the brand of Bajaj. So David Peiris, I'm here to say you should be proud to have someone like Genuine Motors to be under your umbrella. Thank you. දෙවයිනේ විශාලතම අලවියෙන් පසු සේවා ජාලය සමගින් පාරිභෝගික ඔබට විශිෂ්ට සේවාවක් සැපයීමට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම සෑම විටම කැප වී සිටින්නේ.